දාරුනද්වා. දාරුනද්වා නම් නාමය එසීමේදී අපේ හදෙහි ගැඹුරෙහිම ඇත්තේ ඉස්ලාමයේ මුළුමනින් විනාශ කර දැමීමට කුමන්ත්‍රණය කළ ස්ථානය බවයි. නමුත් එයටම වෙන් වූ ඉතිහාසයක් තිබේ. මක්කාවේ කුරේෂි නායකයන් මුණගැසෙන නිවසක් මැනමින් හඳුන්වා ඇත. තවද මෙය මුනාදත් ආඩම්බර කතා පැවසීම නිරූපණය කරයි. මෙම නිවස දල වශයෙන් වර්ග කිලෝමීටර 70-74ක කාමර රැසකින් ඇතුළුවීමට සහ පිටවීමට වෙන වෙනම දොරටු පැවති ස්ථානයකි. මෙහි ඉතිහාසයට අනුව කුසයි බින් කිලාබ් ඉබ්නු මුත්‍රා ඉබ්නු කවුෆ් නැමැති පුද්ගලයා කුරේෂි ගෝත්‍රය සහ අනෙකුත් ගෝත්‍ර නායකයන් එක්ව වැදගත් කරුණු සාකච්ඡා කිරීමට මක්කාවේ මෙම ස්ථානය නිර්මාණය කර තිබේ. පසුව මොහුගේ මාමණ්ඩියගේ අභාවයෙන් පසු භාර්යාව වූ කුසයි හුබ්බා බින් හලීල් ඉබ්නු හබසියාගේ බලය යටතේ පාලනය විය. කාලයත් සමග දාරුනද්වා හිනාමය සමාජිකයන් කාර්යයන් ආදිය වෙනස් විය. ප්‍රථමයෙන් නත්වාහි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව සහ ඉස්ලාම් දර්ශනය මුලිනුපුටා දැමීමට කුමන්ත්‍රණය කරන ලද බව සියල්ලෝම දන්නා කරුණකි. උහද් සහ කන්දක් යුද්ධයන්ට මුහුණ දීමට සැලසුම් රැසක් මෙම ස්ථානයේදී සකස් විනි. එමෙන්ම ව්‍යාපාරික ගිවිසුම්ද මෙහිදී නිර්මාණය විය. ඉස්ලාමයේ නැගීමෙන් පසු කවබාවේ යතුරත් සමගම දාරුනද්වාද බනු අබ්දුද්දාර් හරහා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අතට හිමි විය. පසුව අබූ බකර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ කාලයේදී එය කලිෆා හට බාර කරන ලදී. කලිෆා එහි සම්පූර්ණයෙන්ම ඇතුළු නොවූ අතර පසුවපත් වූ කලිෆාවරුන්ද එය තමන්ගේ උපදේශන මධ්‍යස්ථානය ලෙසට පවත්වාගෙන යන ලදී. කලිෆා මුආවියා රලියල්ලාහු අන්හුගෙන් පසු මෙය මුස්ලිම් වරුන්ගේ අතට හිමි විය. මෙහි විශේෂිත සිදුවීම වන්නේ දෙවන අකබා සම්මුතියෙන් මාස දෙකකට පසු කුරේෂිවරුන් විසින් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ඝාතනය කිරීමට උදෑසන වේලාවක උපදේශන සභාවක් රැස්විය. මෙහිදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරන ලදී. මෙයට ප්‍රධාන නායකයන් රැසක් සහභාගී වූහ. ඔවුන්ගේ රැස්වීම තවත් ශක්තිමත් කිරීමට ෂයිතාන් නජිද් දේශයේ මහලු පුද්ගලයෙකුගේ වැසින් පැමිණියේය. එහිදී අබුල් අස්වද් නැමැත්තා නබිතුමාණන්ව පැහැර ගනිමු ලෙසත් අබුල් බුක්ත නැමැත්තා නබිතුමාණන්ව දංවලින් ගැඩගසා කාමරයක සිර කරමු යයි පවසන ලද අදහස්වලට එම මහල්ලා විරුද්ධ වූවත් අබූ ජහල් නබිතුමාණන්ව ඝාතනය කිරීමට කරන ලද අදහසට සැනකින් එකඟ වූයේය. ඉස්ලාම් නාමය විනාශ කිරීමෙන් ජනතාවට ලැබෙන්නා වූ ආලෝකය නිවා දැමීම හැකි යන අදහස ඔහුගේ සිතෙහි පළපදියම් වී තිබුණි. පසුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හිජරත් කිරීමට යෑම පිළිබඳව දැනගත් කුරයිෂිවරුන් එතුමන්ගේ නිවස අවහිර කරන ලදී. එහෙත් එතුමන් සියලු දෙනාගේම ඇස්වසා රාත්‍රියේම තම ගමන ඇරඹුවේය. පසුව සෞර් ගුහාව දක්වා ගමන් කළ අබූ බකර් රලියල්ලාහු අන්හු සහ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සමීපයටම පැමිණ ඔවුන්ව පීඩාවට පත් කිරීමට කුරයිෂිවරුන්ට අවස්ථාව තිබුණද අල්ලාහ් සුබ්හානහු තාලාගේ දයාව හා කරුණාවෙන් මොවුන් දෙදෙනාව ඔවුනට දකින්නට හෝ නොහැකි විය. එසේ තිබියදී කෙසේ නරකක් කළ හැකි වන්නේද? මේ කෙතරම් ආශිර්වාදයක්ද? මේ අනුව සාකච්ඡාව අවසානයේ ඝාතනය කිරීමේ අදහස තීන්දුව වූ අතර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ හිසට සිය ගණනකින් ඔටුවන්ව කේවල් කරන්නට වූහ. ඒ අනුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ලුහු බැඳ ගිය සුරාකා බින් මාලික් නැමැත්තාටවත්
එතුමන් හට කිසිවක් කල නොහැකි වී නැවත මක්කාවටම ආපසු ගියේය. ඒ අනුව දෙවියන්ගේ ආශිර්වාදයෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මදීනාවට ගොස් අද වන විට ඉස්ලාමය වෙනුවෙන් තම ජීවිත කැප කරන තරම් බලවත් භක්තියක් මදීනා, මක්කා, පලස්තීන් වැනි ප්‍රදේශවල මෙලෙස බලවත් මෙන්ම පක්ෂපාතී කරුණු රැසක් ඉස්ලාමය වෙනුවෙන් රෝපණය විය. මේ සියල්ලම නත්වාහි සිදු වූ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයන් බවට කිසිදු සැකයක් නොමැත.